හා යාළුවනේ මේ වීඩියෝ එක නම් ඔන්න හැමෝම වගේ මගෙන් රික්වෙස්ට් කරලා තිබ්බ වීඩියෝ එකක්. ඉතින් ගොඩක් කට්ටිය අහලා තිබ්බා රුමේනියාවේ බඩු මිල කොයි වගේද, ලංකාවේ කෙනෙක්ට දැනෙන්නේ කොයි වගේද කියලා. සාමාන්‍යයෙන් කොච්චර ගාණක් monthly අපිට groceries වලට යනවද කියලා. ඉතින් මේ වීඩියෝ කරන් ආවේ එහෙම අපු ඔයාලට. මම කියන්නම් අපි සාමාන්‍යයෙන් බඩු ගන්නේ Penny market එකෙන්. මොකද කිව්වොත් Penny, Lidl, Kaufland කියලා කියන්නේ ඔය තුනේ බඩු අනිත් shops වලට වඩා සාපේක්ෂව මිලින් අඩුයි. especially Penny market එක. ඉතින් මේ Penny කියලා කියන්නේ යුරෝප් country හැම එකකම වගේ තියෙන market එකක්. Lidl කියලා කියන්නේත් ඒ වගේම market එකක්. ඉතින් අපි හුඟක් වෙලාවට බඩු ගන්න ඒ දෙකෙන්. අද මේ අපි ඇවිල්ලා ඉන්නේ Penny එක market එකට. ඉතින් මේ Penny market එකේ මෙන්න මේ විදිහට pastry ජාති, එතකොට අපිට අවශ්‍ය හැම දෙයක්ම bakery items ඒ වගේම groceries හැම දෙයක්ම මේ Penny market එකේ ගන්න තියෙනවා. මම සාමාන්‍යයෙන් ඔයාලට අත්‍යවශ්‍යම ලංකාවේ කෙනෙක්ට අත්‍යවශ්‍යම දේවල් වල මිල ගණන් ටිකක් මම කියන්නම්. Penny market එකේ තියෙනවා අපිට කන්න පුළුවන් හාල් වර්ග, ඒ වගේමයි පිටි, පාන් පිටි, ඒ වගේමයි කිරි පිටි, ඒ වගේ දේවල්, කිරි, චීස්, ඒ වගේ දේවල් අත්‍යවශ්‍යම දේවල් අනිවාර්යෙන් මේ Penny market එකෙන් ගන්න පුළුවන් ඉතාමත් සාධාරණ මුදලකට. අපි සාමාන්‍යයෙන් හාල් ගන්නවා නම් මෙහි ඔරෙස් කියලා කියන්නේ ඒ එක පැකට් එකක් වෙනවා සාමාන්‍යයෙන් ලේ 5.59යි 6.59යි 7.59යි 8.59යි එහෙම කියලා තියෙනවා. අපි ගන්න හාල් එක 6.69ක් වගේ තමයි වෙන්නේ. ඉතින් ඒකෙන් අපි සාමාන්‍යයෙන් මාසයකට කිලෝ 10ක් 12ක් වගේ ප්‍රමාණයක් ගන්නවා. මොකද කිව්වොත් මම කන්නේ නැහැ වැඩිය බත්. හැබැයි අයියා කන හින්දා හුඟක් කලාවට මම බත් ගන්නවා. ඒ වගේමයි හාල් ගන්නවා Penny market එකෙන්. සහ හුඟක් කලාවට පාන් වර්ග මෙහි ගාන අඩුයි. සාමාන්‍යයෙන් 3.790ක් වගේ තමයි පාන් රාත්තලක්ම වෙන්නේ. ඊට අමතරව සීනි පැකට් එකක් ගත්තොත් සීනි 2.99 ඉඳලා ඉහළට තියෙනවා. පාන් පිටිත් ඒ වගේමයි ලේ 2.50 ඉඳලා ඉහළට තියෙනවා. එළවලු වර්ග ගත්තොත් ලූණු, තක්කාලි, ඒ වගේ දේවල්. ලූණු, තක්කාලි, එතකොට අල වර්ග හැම දෙයක්ම කිලෝ එක කාලෙදි ඩිපෙන්ඩ් වෙනවා. සාමාන්‍යයෙන් සමර් එකේදී ගොඩක් කලාවට ගණන් අඩුයි. සමර් එකෙන් පස්සේ වින්ටර් එකේදී එළවලු වෙන ප්‍රමාණය අඩුයි හින්දා ටිකක් ගාණ වැඩි වෙනවා. උපරිම වුණොත් ලූණු වල මිල නම් 2.99 එහෙම තමයි උපරිම. තක්කාලි නම් ඩිපෙන්ඩ් වෙනවා එක එක කාලවලදී. අපි දැන් මේ වීඩියෝ එක ගන්න කාලෙදී නම් තක්කාලි 5.60ටත් තියෙනවා, 6ටත් තියෙනවා. ඒක ඩිපෙන්ඩ් වෙනවා. මොකද මෙහි ගොඩක් තක්කාලි භාවිතා කරන නිසා. එළවලු වර්ග කිව්වොත් අපි මෙහෙදි ෆ්‍රෝසන් කරපුවා තමයි ගොඩක් ගන්නේ. අනිවාර්යයෙන්ම අපි බෝංචි ගන්නවා ෆ්‍රෝසන් කරපුවා. ඒ පැකට් එකක් වෙන්නේ 5.99ක් වගේ තමයි. ඒ වගේම මේ මම ගන්න ෆ්‍රෙෂ් ජූස්, ඒ වගේ දේවල් ගොඩක් ගණන් අඩුයි. 4.99ක් තමයි වෙන්නේ. කිරිත් එහෙමයි. අපි හුඟක් කලාවට ෆ්‍රෙෂ් මිල්ක් ෆ්‍රීස් කරලා නැති ඒවා අරන් යන්නේ. ඒවා සාමාන්‍යයෙන් එකක් වෙනවා 5.50ක්. සමහර වෙලාවලදී ඔෆර්ස් දාලා තියෙනවා Penny market එකේ. ඒතකොට 4.50ටත් තියෙනවා, සමහරට 6ටත් තියෙනවා. ඒ වගේ එක එක කාලෙට ගොඩක් කලාවට සිකුරාදට ඔෆර්ස් දාලා තියෙන හින්දා අපි සිකුරාදට තමයි යන්නේ. සිකුරාද, සෙනසුරාදා, ඉරිදා දවස් තුනේම ඔෆර් එක යනවා. මොකද වීකෙන්ඩ් එක හින්දා. ඉතින් ඒ දවස් වලට ගොඩක් ගණන් අඩුයි. ඉතින් එළවලු මිල කියලා කිව්වොත් එළවලු මිලත් සාමාන්‍ය මිලක් තමයි තියෙන්නේ. මෙහි තියෙන එළවලු කියලා කිව්වොත් සමර් එකේදී ගොඩක් කලාවට ගොඩක් එළවලු දකින්න තියෙනවා. වම්බටු තියෙනවා, එතකොට ගෝවා මල්, ඒ වගේමයි පලා ජාති, ඒ කියන්නේ නිවිති, ඒ වගේ දේවල් තියෙනවා. බිම්මල්, ඒ වගේ දේවල් ගොඩක්
තියෙනවා. ඒවා සමර් එකේදී තමයි ගොඩක් හොයාගන්න පුළුවන්. වින්ටර් එකට ගොඩක් අඩුයි මේ දේවල්. හැබැයි මේන් සිටි එකේ ඉන්න කෙනෙක්ට නම් ඒව ඔක්කොම හොයාගන්න පුළුවන්. මොකද ඔබර් මාකට් එකට ගියොත් ඒ හැම දෙයක්ම උකර සිටි එකේ ඉන්නවා නම් හොයාගන්න පුළුවන්. ඊට අමතරව බිස්කට් ගත්තොත් ලෙයි 2.99 1.99 ඉඳලා ඉහළට තමන්ට අවශ්‍ය බිස්කට් ගන්න පුළුවන්. කෝපි එහෙමයි අපි ගොඩක් වෙලාවට Nescafe ගන්නවා. Nescafe මිල කිව්වොත් එහෙම Nescafe එකක් වෙන කෙනෙක් 3 in 1 පොඩි පැකට් එකක් වෙනවා 0.99ක්. ඉතින් ඔයාලට බොක්ස් එකක් ගන්නත් පුළුවන්. මං සාමාන්‍යයෙන් බොක්ස් ගන්නෙ නැහැ. මං ගන්නේ ගොඩක් වෙලාවට 0.7 ගන්න තියෙන හින්දා පැකට් 10ක් 15ක් විතර ගන්නවා එකපාර. ඒ වගේමයි ගොඩක් වෙලාවට අපිට අවශ්‍ය දෙයක් තමයි මස් මාළු බිත්තර. බිත්තර කිව්වොත් බිත්තර 31 කාටුන් එකක් වෙනවා ලෙයි 22ක්. මාළු කිව්වොත් මේ මගේ කාට් එකේ තියෙන එක මාළු පැකට් එකේ ග්‍රෑම් 500ක් තියෙනවා. ඒක ලෙයි 6.9ක් වගේ තමයි උනේ. ඊට අමතරව බටර් වර්ග, චීස් වර්ග හුඟක් වෙලාවට ලෙයි 5න් ඉහළට තමයි තියෙන්නේ. බීම වර්ගයේ හැම දෙයක්ම වගේ ලෙයි 5න් ඉහළට තියෙන්නේ. පොල් තෙල් ගත්තොත් පොල් තෙල් මෙහි ගොඩක් අඩුයි. කුකින් ඔයිල් සහ සන්ෆ්ලවර් තමයි ඔයිල් තමයි තියෙන්නේ. ඉතින් ඒ දේවල් වලට හුඟක් කරාවට 6කට ඉහළින් තමයි ගොඩක් කරාට කුකින් ඔයිල් වල මිල යන්නේ. මස් කිව්වොත් මස් ජාති සොසේජස් කිව්වොත් මසුත් ඔයාලට මෙහෙදි කිරලා ගන්න පුළුවන් එක පාර්ට්ස් තියෙනවා. ඒවා හුඟක් කලාවට ලෙයි 10 ඉඳලා වගේ තියෙනවා. කියන්නේ කුකුලෙක්ම ගන්නවා නම් කුකුලෙක්ම වගේ ගන්නවා නම් ලෙයි 20ක් 21ක් ඒ වගේ වෙනවා. හුඟක් කලාවට අපි එළවලු ඒවා මේව ගන්දී හුඟක් අපි කිරලා හැම තමයි ගන්නේ. පැකට් කරපුවක් තියෙනවා. ඔයාලට පුළුවන් කිරලා ගන්න එකේදී පොඩි වාසියක් තියෙනවා. අපිට අවශ්‍ය ප්‍රමාණයට ගන්න පුළුවන් සහ අපිට තෝරලා ගන්න පුළුවන් හින්දා සොසේජස් වල මිල කිව්වොත් එහෙම සොසේජස් උත් හුඟක් කලාවට යුරෝපේ ගොඩක් කලාවට සොසේජස් කනවා. ඉතින් ඒ හින්දා මිල ගොඩක් අඩුයි. අපි මේ ගන්න සොසේජස් පැකට් එකක් වෙන්නේ ලෙයි 12ක්. ඉතින් ඒක අපිට ඇත්තටම ඇති හොඳටම මාසෙකට. ඊට අමතරව ගොඩක් මෙහි කන කෑම ಜಾති මෙයාලා කනවා ගොඩක් කලාවට සලාමි කියලා සොසේජස් වර්ගයක්. ඒවා හැම මිලින් ගොඩක් අඩුයි. ඒ වගේමයි ඔයාලට පෙනීයෙන් බඩු ගන්නවා නම් පෙනී කාඩ් එක හදා ගන්න පුළුවන්. එතකොට එක එක ප්‍රොඩක්ට්ස් තියෙනවා. ඒවට ඩිස්කවුන්ට් කරනවා. ගොඩක් කලාවට අයිස්ක්‍රීම් වර්ග මෙහි ගොඩක් ගණන් අධිකයි. මිල ගොඩක් අධිකයි. එතකොට අපිට පෙනී කාඩ් එක තියෙනවා නම් සමහරවිට ලෙයි 25ක දෙයක් ලෙයි 10ට 15ට වගේ ගන්න හැකියාව තියෙනවා. අපේ ඔය තියෙන්නේ මන්ත්ලි බිල මේ තියෙන 430ක් වගේ තමයි මතක මට 434ක් තමයි අපිට ගියේ. සමහර වෙලාවල් වලදී අපි 434ට වඩා යන වෙලාවල් තියෙනවා. මොකද අපි සමහර වෙලාවට පළතුරු එළවලු ගොඩක් ගත්තොත් එහෙම ඒක ඩිපෙන්ඩ් වෙනවා එක එක දවස් වලට. අපිට ඇවරේජ් ගත්තොත් අපිට මන්ත්ලි ලෙයි 650ක් වගේ යනවා. ඔය තියෙන්නේ අපි ගෙනල්ලා ස්ටොක් කරලා තියාගන්න දේවල්. මේ තියෙන්නේ අපි ලිඩල් එකෙන් ගත්ත ප්‍රොඩක්ට්ස් ටිකක්. මේ ජැක් ෆෘට්ස් ඒ වගේ දේවල් 699ක් වගේ තමයි වෙන්නේ. අපි ලිඩල් එකෙන් මේ කොකොනට් මිල්ක්, කන්ඩෙන්ස් මිල්ක් ඒ දේවල් ගන්නවා. මොකද කිව්වොත් පෙනී මාකට් එකේ ටිකක් කොකොනට් මිල්ක් හොයා ගන්න අමාරුයි. කොකොනට් මිලුත් අපිට අත්‍යවශ්‍යයි. ඒක 3.99ක් වගේ තමයි වෙන්නේ. ඉතින් ඔහොම තමයි අද වීඩියෝ එක එක මාසවලට අපිට ඩිපෙන්ඩ් වෙනවා අපිට යන ගාන. මම ඔයාලට ලංකාවෙන් ඉන්න ඔයාලට අත්‍යවශ්‍යම දේවල් වල මිල ගණන් තමයි මේ වීඩියෝ එකෙන් අරගෙන ආවේ. මොකද පොඩි අයිඩියා එකක් ගන්න තමයි මේ වීඩියෝ එක ඇත්තටම අරගෙන ආවේ. ලංකාවෙන් ආසාවෙන් ඉන්නවා මේ රුමේනියාවට එන්න. ඉතින් ඒ අයට තමයි මේ පුංචි වීඩියෝ එක. වීඩියෝ එක ලස්සනයි නම් අනිවාර්යෙන් ලයික් එකක් දාලා ෂෙයා කරන්නත් අමතක කරන්න එපා. අපිව තාම සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් දැන්ම සබ්ස්ක්‍රයිබ් කරන්න.